අවසරයි කොහොමද ළමයි මගේ පළවෙනි YouTube channel වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ ජනවාරි 1 වෙනිදා දවසේ මම මොනවද කරේ කියලා. ඔන්න ඉතින් අලුත් අවුරුද්ද ලැබුවත් එක්කම මායි අපේ අම්මයි නංගි ඉස්සෙල්ලම දුවලා ගියේ මල්වැඩි බලන්න. ඉතින් මල්වැඩි බලන්න ආස අපේ අම්මා. මල්වැඩි සද්දය හින්දිම මට නංගිටත් කලින් එළියට දුවලා යන්නේ අපේ අම්මා තමයි. ඊට පස්සේ ඉතින් මාත් කට්ටියට විශ් කරලා නිදාගන්න ගියා. උදේ නැගිට්ටයින් පස්සේ අම්මට ටිකක් උදව් කරලා එළියට ගිහිල්ලා වටපිට බල ටිකක් හිටියා. ඊට පස්සේ මම assignment වැඩ කරන්න ගත්තා. මේ assignment වැඩ නිසා වෙන කිසිම වැඩක් කරගන්න වෙලාවක් නැතුව තමයි තියෙන්නේ. අවුරුද්ද කියලා බෑනේ මේවත් කොහොම හරි කරන්න එපයි. එහෙම කියලා හිතලා මම assignment වැඩ ටික පටන් ගත්තා. මොනවා කරන්නද ඉතින් වටිනාම ආභරණේ උගත්කම කියනවනේ. ඒ නිසා කොච්චර අමාරු වුණත් මේ ගේම් එක අතාරින්නේ නැතුව උත්සාහයෙන් වැඩ කරන්න ඕන. ඊට පස්සේ හවස අපේ තාත්තා කිව්වා කොටුව පන්සලේ පහන් පූජාවක් තියනවා කියලා. ගොඩක් වෙලාවට කොටුව පන්සලේ අවුරුද්ද දවසට පහන් පූජාවක් තියෙනවා. ගිය අවුරුද්දෙත් අපි ඒකට ගියා. ගාල්ලේ එනම් මේ බුදු පිළිම දැක්ක ගමන්ම දන්නවනේ මේ කොහෙද කියලා. මේ තමයි කොටුවේ පන්සල. කොටුවේ පන්සල කියන්නේ මං ආසම් පන්සල. ඒකට ගියා මොකද්ද මන්ද නිදහසක් දැනෙනවා. මේ පන්සල හරිම ලස්සනයි. ඔයාලත් ගිහින් නැත්තම් ගිහිල්ලා බලන්න. මේ තියෙන්නේ විවිධ මුද්‍රා නිරූපණය කරන විදිහට ලී වලින් හදපු බුද්ධ ප්‍රතිමා කිහිපයක්. ඒ වගේම මේ පන්සලට එන අයට බලන්න පුළුවන් වෙන විදියට පරණ කෞතුක භාණ්ඩ කිහිපයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ ඇස්සේ ප්‍රදර්ශනයට තියපු මිනි ඔළුවක් දැකලා අපේ නංගි වහේ කෑ ගහන්න ගත්තා. මං හිතන්නේ ඒක ප්ලාස්ටික් වලින් හදපු එකක් වෙන්න ඕන. අර හොල්මන් කතාවල තියෙනවානේ වීඩියෝ එක කරලා ඉවරුනායින් පස්සේ ෆෝන් එකෙන් බලනකොට හොල්මන් වීඩියෝ එකේ ඉන්නවා. ඒ වගේ වෙයි කියලා අපේ නංගි මට ඒක වීඩියෝ කරගන්න දුන්නෙත් නැහැ. එදා නම් පහන් පූජාව නිසා කොටුවේ ගොඩක් කට්ටිය හිටියා. මල් පූජ කරලා ඊට පස්සේ අපි ටිකක් ඇවිදින්න ගියා. අපි පිළිත් නූල් ගැට ගහන්න යන්න හැදුවේ. ඒ වුණාට එතන සෙනඟ ගොඩක් හිටපු නිසා අම්මා කිව්වා පියමු කියලා. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා බොමලුවට ගිහිල්ලා ටික වෙලාවක් බණ ඇහුවා. රැටනම් කොටු පවුරුඩ කරවල නිසා එච්චර ලස්සනක් පේන්නේ නැහැ. ඒ වුණාට එදා පොය දවස නිසා නම් ගොඩක් කට්ටිය හිටියා. රැට කොටුවේ රෙස්ටොරන්ට් වල ලයිට් එහෙම දාලා තියෙන නිසා අතුරු පාරවල් වල නම් ඇවිදින්න හොඳයි. රෑ වෙච්ච නිසා අපි 8:00 විතර ගෙදර ආවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. ආපහු අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.